2018 ජනවාරි 13 හරියටම මට මතක විදියට වෙලාව ඇති රෑ 12:00 විතර මං හිටියේ කළුතර බෝධියට හැපැත්තේ පාලමුවට මිනිස්සෙක්තියා බලනකොටෙක්වත් නැහැ විදුලි ලාම්පු තන හිටලද කොහෙතෝ මට ඇහෙන්නේ ගගේ වතුර සද්දේ මට පේන්නේ ගෑලි කපන කළුවරයි විතරයි ඔහම ටික වෙලාවක් ඉන්නකොට මට එක පාරට උන් පේනවා ඈතින් කළුව මකාගෙන එන සුදු පාට ඡායාවක්. ඒ සුදු පාට ඡායාව ටිකෙන් ටික මල් ළඟට එනවා. අනේ දෙයනේ. එයා ගෑල්ලමෙක්. ඔව් එයා ගෑල්ලමෙක්. එයා මාත් එක්ක hina වුණා. මේ මොන විලම්පීතියක්ද කියලා තේරුම් ගන්න බැරුව ඉන්න මමත් බයෙන් වගේ අත් එක්ක පොඩ්ඩක් hina වුණා. මට මොකුත් හිතා ගන්න බෑ. අම්මෝ එයාගේ හැට මාරව ජාරුවක් තිබ්බේ ළමයට. කොණ්ඩේ තනිස්සෙන් පල්ලහැට මං එයාට නිකන් වසක වෙලා වගේ. ඒ ළමයා මල්ලකට ආපු වෙලාව ඉඳන් කෙරුවේ මගේ මූණ දිහා බලන් hina වුණ එක විතරයි. එක වචනයක්වත් කතා කළේ නෑ. එයාගේ hinaව අනේ දෙයනේ එයාගේ hinaව හරි අමුතු එකක්. ඒක මට කියන්න තේරෙන්නේ නෑ. හරි අමුතුයි. ඔහම ටික වෙලාවක් ඉඳකොට මට හැදෙන්නේ ඈතින් ගෑණියෙක් කෑ ගහනවා. අනේ ගෑණියෙක් කෑ ගහනවා. අනේ දෙයනේ මොකක්ද මේ උනේ? මොකක්ද මේ උනේ? ඇස් දෙක ඇරලා බලනකොට මං හිටියේ හොස්පිටල් එකේ. එදා ඒ සිද්ධියෙන් පස්සේ 2025 මේ මාසේ අදටත් මේ දැනටත් මම මානසිකව පීඩා විඳින මානසික රෝගියෙක් වෙලා ඉවරයි. ඔන්න දැන් තමයි කතාව හරියටම පටන් ගන්න යන්නේ.